ආයු බොහෝ වේවා. සියලු සිතුම් පැතුම් මිටුවන යහපත් සුබම සුබ ජූලි මාසයක්ම වේවා කියලා පළමු කොටම අපි ඔබට සුබ පතනවා. ඉතින් දේශීය වගේම විදේශගතව සිටින අපේ සහෘද හිතවතුනි. අද අපි කතා කරන්නේ 2025 ජූලි මාසේ මිථුන ලග්න හිමි ඔබේ මාසික පලාපල විස්තරය ගැන. ඉතින් ඒ වගේම අපේ පුංචි ඉල්ලීමකුත් තියෙනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න. ඔබේ වටිනා අදහස් අපට comment කරන්න. ඔබේ වටිනා අදහස් වලට අපි බොහොමත්ම ගරු කරනවා. ඉතින් එහෙමනම් අපි බලමු 2025 ජූලි මාසය මිථුන ලග්න හිමි ඔබට මොන විදිහටද ගත වෙන්නේ කියලා. ඉතින් ජූලි මාසයේදී මිථුන ලග්න හිමි ඔබට වැදගත් සිදුවීම් ගණනාවක් තියෙනවා අපට සමග කතා කරන්න. ගජ කේසරි යෝගය ඒ වගේම යශ යෝගය ජූලි මාසයේදී මිථුන ලග්න හිමි ඔබේ මාසික කේන්ද්‍ර සටහනේ නිර්මාණය වෙනවා. අන්න ඒ කාලෙදී ඔබේ දෛවය මොන විදිහට ගෙවෙයිද කියලා අපි බලමු. බලවත්ම රාජයෝග දෙකක් තමයි මේ ඔබේ මාසික කේන්ද්‍ර සටහනේ නිර්මාණය වෙන්නේ. ඉතින් මේ රාජයෝග නිසා ඔබේ ජීවිතයට හොඳක් වෙයිද නරකක් වෙයිද අපි එහෙනම් කතා කරමු. මේ මාසික කේන්ද්‍ර සටහන දිහා බැලුවහම රවි සහ ගුරු කියන මේ ග්‍රහයෝ දෙන්න ඔබේ ලග්න රාශියේ පිහිටලා තියෙනවා ජූලි මාසය තුලදී. බුධ ග්‍රහය තරමක් දුර්වල වෙලා කටක රාශියේ ඒ කියන්නේ දෙවන රාශියේ පිහිටලා තියෙනවා. කුජ සහ කේතු ග්‍රහයෝ දෙන්න සංයෝග වෙලා තුන්වන රාශියේ ගමන් කරනවා. කුජ සහ රවි ග්‍රහයෝ දෙන්න මිථුන ලග්නේ ලග්න රාශියේ ගමන් කරනවා. සෙනසුරු ග්‍රහය 10 වන රාශියේ ගමන් කරනවා. ත්‍රිකුරු ග්‍රහය 12 වන රාශියේ ගමන් කරනවා. ඉතින් මේ ග්‍රහ පිහිටීම් අනුව ජූලි මාසයේ කොහොම වෙයිද කියලා අපි කතා කරමු. මුලින්ම ඔබේ සෞඛ්‍ය ගැන කතා කරනවා. මේ කාලය තුල ඔබේ සෞඛ්‍යයේ හොඳ තත්ත්වයක් ඇති වේවි කියලා හිතෙනවා. මොකද ඔබට රෝග තත්ත්වයන් අඩු වේවි. මොකද මේ කාලය ඔබට තරමක් හොඳ. රවි ග්‍රහය මිථුන රාශියේ සිටින නිසා රජයට සම්බන්ධ වැඩ කිසියම් වැඩක් ඔබ කරගන්න ගියොත් ඔබට ඒක යහපත් වෙන විදිහට සිද්ධ වෙයි කියලා කියන්න පුළුවන්. ජූලි මාසයේදී ඔබේ කේන්ද්‍ර සටහනේ ඒ කියන්නේ මාසික කේන්ද්‍ර සටහනේ ඇති වෙන ග්‍රහ යෝගයන් නිසා ඔබේ සෞඛ්‍ය ඉතාමත් හොඳ වෙනවා කියලා කියන්න පුළුවන්. ක්‍රීඩා සහ විනෝදාංශ වගේ දේවල් ගැන නම් ඔබේ උනන්දු වැඩි වෙන කාලයක් තමයි මේ ජූලි මාසය. ඒ වගේම ඔබ පුළුවන් තරම් දුවලා පැනලා දහඩිය හෙලලා ඔබේ සිරුර නිරෝගීව තියාගන්න ඔබ උත්සාහ කරන කාලයක් තමයි මේ කාලය. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබේ උත්සාහයන් සාර්ථක වෙනවා. සමස්තයක් විදිහට බැලුවාම ඔබේ සෞඛ්‍ය හොඳ ජයග්‍රහණයක් හිමි කර ගන්නවා මේ ජූලි මාසය. කියන්නේ ඇත්ත වශයෙන්ම ඔබට ලෙඩ දුක් කරදර අඩු වෙන කාලයක් තමයි මේ ජූලි මාසය. දැන් අපි මිථුන ලග්න හිමි ඔබේ මුදල් තත්ත්වය ගැන කතා කරනවා. ජූලි මාසයේදී මුදල් තත්ත්වය බැලුවාම බුධ ග්‍රහය දුර්වල වෙලා දෙවන රාශිය කියන්නේ කටක රාශියේ සිටීම නිසා ජූලි 1 වෙනිදා සිට ජූලි 17 දක්වා ඔබට ටිකක් වියදම් වැඩි වෙන බවක් පේන්න තියෙනවා. ආදායම් ලැබුණත් ඒ ආදායම් තත්ත්වය ටිකක් අඩු වෙනවා. ඔබට ව්‍යාපාරයකින් උනත් මුදල් ටික ටික ලැබෙන්න පුළුවන්. නමුත් වියදම් පැත්ත බැලුවාම ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය මුදල් සම්බන්ධ කටයුතු කරනවා නම් ඇත්ත වශයෙන්ම මේ කාලය තුල පොඩ්ඩක් හිතන්න ඕන. බුධ දුර්වල නිසා අන්න ඒ නිසා ටිකක් ප්‍රවේශම් වෙන්න. නමුත් ජූලි 18 සිට ජූලි 31 දක්වා බුධ ග්‍රහය කටක රාශියේ වක්‍ර වෙලා ඒත් බුධ ග්‍රහය වක්‍ර බව නිදහස් වුණාම ඔබට ඔන්න ධනාත්මක බොහොම හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. ජූලි 17ට පෙර මුදල් සම්බන්ධ කටයුතු බොහොමත්ම කල්පනාවෙන් කරන්න. නමුත් 18 වෙනිදාන් පස්සේ කියන්නේ ජූලි 18න් පස්සේ ඔබට මුදල් සම්බන්ධ කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබෙනවා. ඔබට මෙතෙක් ලැබීමට තිබූ ඒ තවමත් නොලැබුණු මුදල් ඔන්න මේ කාලය තුල ඔබට ලැබෙන්න පුළුවන්. ඒ වගේම කුෂිකර්මාන්තයෙන් වගේ ඔබට ආදායමක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ඔබ ඒ සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඒ වගේම අමතර ආදායම් මාර්ගත් ඇති වෙන බව පේනවා. ඒ කියන්නේ ජූලි 18න් පස්සේ ඔබට මුදල් ලැබෙන පැත්ත ගොඩක්ම හොඳ වෙනවා, යහපත් වෙනවා. නමුත් ඊට පෙර නම් සාමාන්‍යයෙන් ඔබට ණයක් ගන්න උනත් සිද්ධ වෙන්න බැරි කමක් නැහැ.
ඒ වගේම කොහේ හෝ කියන්නේ ඔබ මොනවා හරි දෙයකට මුදල් යෙදවීමක් කළොත් ලාභ ලැබීමේ අරමුණෙන් ඒ වගේ දේවල් නැති වෙලා යන්න පවා පුළුවන්. ඒ ජූලි 1 වෙනිදා සිට 17 දක්වා කාලය තුල මිථුන ලග්නයේ අධිපති වන බුධ ග්‍රහයා දුර්වල සිටින නිසා ආයෝජනයක් කරන්න එපා කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ කිසියම් මුදල් යෙදවීමක් ලාභ ලැබීමේ අරමුණෙන් සිද්ධ නොකරන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඔබට ජූලි 18න් පස්සේ ඔබට ඒ වගේ දෙයකට මුදල් යෙදවීමක් කරාට වරදක් නැහැ. ඔබට කාලය හොඳයි. මිථුන ලග්න හිමියන්ගේ දරුවෝ ගැන කතා කරනකොට මේ කාලේ ජූලි මාසේ එච්චර සුබ නැහැ දරුවන්ට. මොකද 12 වන රාශියේ තමයි සිකුරු ග්‍රහය ඉන්නේ. අන්න ඒ නිසා ගොඩක් වෙලාවට ඇස් වල ප්‍රශ්න ගැටලු, ඒ වගේම බඩේ ප්‍රශ්න ගැටලු, ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයේ ග්‍රහ පිහිටීමක් තියෙන නිසා. ඒ වගේම ඔබේ දරුවන්ට ජූලි මාසයේ අධ්‍යාපනයට ඒ වගේම රැකියාව කටයුතු වලට ඔන්න එච්චර යහපත් මාසයක් වෙන්නේ නැහැ. නමුත් ඔබට නම් සිකුරුගේ බලපෑම ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය පුංචි සෞඛ්‍ය ගැටලුවක් වගේ එන්න පුළුවන්. ඊට වැඩිය දෙයක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔබේ අවුරුදු 18ට වැඩි රැකියාවක් කරන වයස දරුවෙක් ඉන්නවා නම් ඔන්න අලුත් රැකියාව අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා රැකියාවක් කරන්න, රැකියා දීමනාවක් ලබන්න ඔන්න ඔහුට ඒ ලොකු දරුවන්ට නම් වාසනාවක් තියෙනවා. ගොඩක් වෙලාවට වැඩිමහල් දරුවන්ගේ ස්ථානයේ වෙනසක් සිද්ධ වෙන්න වගේ ග්‍රහ පිහිටීම් පෙන්වුම් කරනවා. දැනටත් අධ්‍යාපනයේ හදාරන ශිෂ්‍ය ඔබ ගැන බලනවා නම් මිථුන ලග්න හිමි අලුත් මිතුරන් මුණ ගැහෙන්න ලැබෙන හොඳ කාලයක් තමයි. ඒ වගේම අලුත් මිත්‍රත්වයක් ගොඩනගා ගන්න ඔබට පුළුවන්කම ලැබෙවි. මිතුරන් සමග ඔන්න එකට ගොඩක් ඇවිදින්න වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සතුටින් ඉන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අලුත් මිතුරන් ඔබට මුණ ගැහෙන කාලයක්. මිථුන ලග්න හිමි රැකියාවක් කරන අය ගැන බැලුවොතින් අලුත් රැකියාවක් සොයා ගන්න ඔන්න ජූලි මාසයේ බොහොම වැදගත් වෙන කාලයක් කියලා කියන්න පුළුවන්. ජූලි 7 වෙනිදා ඉඳලා ජූලි 31 දක්වා කාලය තුල හදිසියෙම වගේ ඔබේ කාර්යාලය තුල වුණත් ඔබට තනතුරු උසස් වීමක් වගේ දෙයක් ලැබෙන්න කාලය හොඳයි. ඔබ කරන ඕන මුදල් ගනුදෙනුවක් සාර්ථක වෙන කාලයක් කියලා කියන්න පුළුවන්. ඔබට යහපත් මුදල්මය ලාභ ලැබෙන කාලයක්. ඒ වගේම ඔබේ ව්‍යාපාර කටයුතු ජූලි 7 සිට ජූලි 31 දක්වා කාලය තුල බොහොම වර්ධනයක් පෙන්වුම් කරනවා. ඒ වගේම බැලුවාම ඔබේ රැකියා ජීවිතය තුල ජූලි 7 වෙනි දිනට පස්සේ ඔබේ ඉහළ උනන්දුවක් ඇති වෙන කාලයක් කියලා කියන්න පුළුවන්. සාර්ථකත්වයක් බොහොම හොඳයි. මුදල් වලින් ලාභ උපයන්න පුළුවන් කාලයක්. ඒ වගේම ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණුවට පත් වෙන කාලයක්. ගොඩක් වෙලාවට ඔබේ රැකියාව දිහා බැලුවොත් ජූලි මාසේ ජූලි 7 වෙනිදාන් පස්සේ හොඳ වෙනසක් ඇති වෙන බවක් පෙන්වුම් කරනවා. මිථුන ලග්න හිමි ඔබේ විවාහ ජීවිතය ගැන කතා කරනකොට රවි ග්‍රහයා ඔබේ ලග්නේ ගමන් කරන කාලේ ජූලි මාසේ බොහොමත්ම හොඳයි. සියල්ලන්ටම පෙර අපි කතා කරන්නේ ඔන්න විවාහක ඔබ ගැන ජූලි 1 වෙනිදා සිට ජූලි 31 දක්වා ඔබේ සහකරුට රැකියාවේදී ඔන්න යහපත් සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ සහකරුගේ රැකියා ජීවිතේ හොඳ තත්ත්වයක් උදා වෙන්නත් පුළුවන්. ඔබ දෙපළගේ එකමුතුකමටත් බොහොම හොඳයි. කියන්නේ ජූලි මාසයේ ඔබට වගේම ඔබේ සහකරුටත් බොහොම හොඳයි. ඒ වගේම මෙතෙක් කාලයක් ඔබේ පියාගෙන් වුණත් කිසියම් බාධාවක් ඔබේ කටයුතු වලට තිබුණා නම් අන්න ඒකත් අවසන් වෙලා යනවා. මොකද රවි ග්‍රහයා යශ යෝගය උදා කරන නිසා. මිථුන ලග්න හිමි තමන්ගෙම කියලා වෙළඳ ව්‍යාපාරයක් වගේ පවත්වගෙන යන කෙනෙක් නම් ඔබ සෙනසුරු ග්‍රහයා 10 වැනි රාශියේ පිහිටලා තියෙන නිසා ඒ වගේම අඟහරු සෙනසුරු අතර ෂඩාෂ්ටක යෝගයක් නිර්මාණය වෙන නිසා ජූලි මාසයේදී ඔබට ඔබේ ව්‍යාපාරය හොඳින් පවත්වගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේ ෂඩාෂ්ටක යෝගය ව්‍යාපාරයට කිසිම ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඒක නිසා බයක් වෙන්න උවමනා වෙන්නේ නැහැ. නමුත් ෂඩාෂ්ටක යෝගය නිසා ඔබේ ව්‍යාපාරය හොඳින් සිද්ධ වෙන බව පේනවා. ඔබේ මුදල් තත්ත්වයට ෂඩාෂ්ටක යෝගයේ බලපෑමක් නැහැ. ඒත් ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ යන්ත්‍ර උපකරණ වගේ දේවල් තියෙනවා නම් අන්න ඒවා අලුත් වැඩියා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ යන්ත්‍ර උපකරණ වලින් තමයි ඔබට කරදරකාරී තත්ත්වයක් ඇති වෙන්නේ. ඒවට වියදම් කරන්න සිද්ධ වෙලා.
ඒ වගේම සේවකයන්ගේ නොසලකිල්ල සේවක නිවාඩු ගැනීම වගේ දේවල් තමයි ඔබට ඊළඟට ගැටලුවක් වෙන්න තියෙන්නේ. මේ විදිහට බලනකොට මිථුන ලග්න හිමි ඔබට ජූලි මාසය එච්චරම නරක නැති මාසයක් වෙනවා. ඉතින් 2025 ජූලි මාසය මිථුන ලග්න හිමි ඔබට යහපත් සුබම සුබ වාසනාවන්ත මාසයක්ම වේවා. තෙරුවන් සරණයි. සුබ දවසක්. ස්තුතියි.